වගේම අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ arduino.lk YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද Arduino board එකත් එක්ක MP3 player එකක් හදන්නේ කොහොමද කියලා. හරි අපි දැන් වැඩි කතා නොකර වීඩියෝ එකටම යමු. හරි ඉතින් අපි හදන්න යන MP3 player එක තමයි ඔයගොල්ලෝ දැන් මේ පේන්නේ. මම මේක dot board එක solder කරන් හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕනම් මේක බ්‍රෙඩ් බෝඩ් එක ගහලා ටෙස්ට් කරගන්න පුළුවන්. මම මේක බ්‍රෙඩ් බෝඩ් එක ටෙස්ට් කරගෙන හදාගත්තු නිසා ඊට පස්සේ මම ඩොට් බෝඩ් එක සෝල්ඩර් කරලා හදාගත්තා. මේ තියෙන්නේ ඒ තමයි. හරි අපි දැන් බලමු කොහොමද මේ සර්කිට් එක බ්‍රෙඩ් බෝඩ් එක කොහොමද හයි කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන බ්‍රෙඩ් බෝඩ් එකක්. ඊට පස්සේ ඕන Arduino Uno බෝඩ් එකක්. pull up button 3ක්. 1k resistor එකක්. male to male jump wires ටිකක්. 16x2 LCD display module එකක්. DF player module එකක්. micro SD card එකක්. තව ඕනනවා අපිට මේකට පොඩි ස්පීකර් එකක්. හරි මෙච්චරයි මේ වැඩේට ඕන වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක කනෙක්ට් කරලා අපි සර්කිට් එක හදන්න කියලා. මුලින්ම බ්‍රෙඩ් බෝඩ් එක අරගෙන ඒකට අපේ ඩිස්ප්ලේ මොඩියුල් එක හයි කරගමු. ඊට පස්සේදී අපි අපේ DF play මොඩියුල් එකත් හයි කරගමු. දැන් අපි අපේ pull up button ටික බ්‍රෙඩ් බෝඩ් එකට කනෙක්ට් කරගමු. හරි ඉතින් දැන් අපි ඩිස්ප්ලේ එකේ කනෙක්ෂන් ටික දාගමු අපේ Arduino Uno බෝඩ් එකට. ඔයගොල්ලන්ට Arduino Uno බෝඩ් එක වෙනකොට Arduino Nano බෝඩ් එක, Arduino Mega බෝඩ් එක යූස් කරන්න පුළුවන්. මම මේක ලේසි නිසා මම Arduino Uno බෝඩ් එක යූස් කරනවා. හරි ඉතින් අපි මේ LCD display module එකේ backlight එක control කරන්න preset එකක් ඕනනවා. මම මේක use කරන්නේ 503 ක preset එක. ඔයගොල්ලෝ පුළුවන් නම් මේක use කරන්න බලන්න නැත්නම් 104 ක වගේ preset එකක් වුණත් අවුලක් නැහැ. හරි ඉතින් අපි preset එකේ මෙන්න මේ pin එකට තමයි අපි power එක දෙන්න ඕන. ඊට පස්සේදී මෙන්න මේ පින් එක තමයි LCD display module එකේ මෙන්න මේ තුන්වෙනි පින් එකට කනෙක්ට් කරගන්න ඕන. මේ VO කියන පින් එකට. හරි දැන් අපි preset එකත් කනෙක්ට් කරගමු ඒකට. මේ preset එකෙන් තමයි LCD display එකේ contrast එක adjust කරන්නේ. මේක control කරලා අපිට පුළුවන් මේකේ contrast එක adjust කරගන්න අපිට අවශ්‍ය විදියට. හරි ඉතින් දැන් අපි display එකට power දෙන pin 4 connect කරගමු. පළවෙනි pin එක ground pin එක. ඒ pin එක ඊට පස්සේදී දෙවෙනි pin එක VCC pin එක. හරි දැන් අපි මේක අපේ Arduino Uno board එකට කනෙක්ට් කරගමු. කහ පාට වයර් එක ground pin එකටත් 5 volt pin එකට ලැබ්ඩි පාට වයර් එකත් කනෙක්ට් කරගත්තා. මේ විදියට. හරි දැන් අපි ඉතුරු වයර්ස් ටික කනෙක්ට් කරගමු.
හරි ඉතින් දැම්මම අපේ බ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන මේ රෙඩ් ලයින් එක VCC ලයින් එකට මම රතු පාට ජම්පර් වයර් එකක් කනෙක්ට් කරගත්තා මේ 5 වෝල්ට් පින් එකට 5 වෝල්ට් පින් එකට කනෙක්ට් කරගත්තු ෆැමිලි පාට වයර් එක මම මේ රෙඩ් ලයින් එකට දාලා VCC ලයින් එක මේක තමයි දැන් මේ ලයින් එක දිගටම VCC තියෙනවා දැන් අපේ DF player module වලට power එක ඕන නිසා මම මේ ලයින් එකට දාගත්තා ඒක මට ලේසි ඊට පස්සේදී ඔයගොල්ලොන්ට මේ පේන ඩිස්ප්ලේ එකේ 16 වෙනි පින් එක ඒ කියන්නේ මේ K කියන කැතෝඩය කැතෝඩ් පින් එක ග්‍රවුන්ඩ් පින් එක ඒක අපි ග්‍රවුන්ඩ් පින් එකට කනෙක්ට් කරගන්න ඕන ඒක මම මෙතන ග්‍රවුන්ඩ් ලයින් එකට කනෙක්ට් කරගත්තා අරකින් දැන් මම බ්‍රෙඩ් බෝඩ් එකට නිල් පාට ජම්බෝ එක සම්බන්ධ කරගත්තා ඒක දැන් අපි මෙන්න මෙතන තියෙන ග්‍රවුන්ඩ් පින් එකට කනෙක්ට් කරගමු ඊටපස්සේ මෙතන VCC ground දෙකම මේ lines දෙකේ තියෙනවා. එතනින් ඒකට ගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලෝට මේ පේන A කියන්නේ මේ anode ඒක VCC backlight එකේ VCC pin එක ground pin එකේ තමයි මේ anode cathode කියලා දාලා තියෙන්නේ. අතින් දැන් අපි මේක මෙතන red line එකට VCC line එකට connect කරගමු. අතින් දැන් අපිට තියෙන්නේ තව ground pin එකක් තියෙනවා ඒකත් ඔය ground pin එකට breadboard එකේ ground එකට connect කරමු මේ ඔයගොල්ලොන්ට පේන පස්වෙනි pin එක මේ RW කියන pin එක ඒකත් ground pin එක තමයි ඒකත් ඔය ground වලට connect කරමු pin එකට දැන් අපිට තියෙන්නේ display එකට data එන pins ටික connect කරගන්න අපේ Arduino Uno board එකට දැන් අපි බලමු කොහොමද ටික connect කරන්නේ හරි දැන් අපි මේ ඩිස්ප්ලේ එකේ හතරවෙනි පින් එක මේ RS පින් එකට එක වයර් එකක් කනෙක්ට් කරගමු. ඒ වයර් එක අපි Arduino Uno board එකේ analog 5 පින් එකට කනෙක්ට් කරගමු. මෙන්න මෙතන තියෙන analog 5 පින් එක. ඊට පස්සේදී අපි LCD display එකේ 6 වෙනි pin එක මේ E අකුර ගාලා තියෙන pin එක අපි analog 4 වෙනි pin එකට connect කරගමු. ඊට පස්සේදී අපේ display module එකේ pin 4ක් ඒ pin 4 නිකන් තියෙද්දි ඊළඟ pin එක කියන්නේ D4 pin එකට එක වයර එක ජම්ප් වයර් එක හයි කරගමු. ඊට පස්සේ ඒක ඇනලොග් 3 වෙනි පින් එකට හයි කරගන්න. ඊට පස්සේ ඊළඟ පින් එක ඒ කියන්නේ D5 පින් එක D5 පින් එක ඇනලොග් 2 ඊට පස්සේ තියෙන D6 පින් එක ඇනලොග් 1 ඊට පස්සේදී D7 පින් එක ඇනලොග් 0 ඔයගොල්ලෝ පුළුවන් ඕනනම් ඇනලොග් වලට නැතුව ඩිජිටල් පින්ස් වලට උනත් මේක කනෙක්ට් කරගන්න මම මේක ඇනලොග් පින්ස් වලට කනෙක්ට් කරගත්තා ඔයගොල්ලන්ටත් ඕන විදිහට කරන්න පුළුවන් කෝඩ් එක පොඩි වෙනසක් කරන්න තියෙන්නේ I think ඔයගොල්ලොන්ට මේ විදිහට වයර්ස් ගොඩක් නැතුව ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම I2C module එකක් මේකට කනෙක්ට් කරගන්න. මේ වගේ වයර් ගොඩක් ඕනේ නැහැ I2C module එක හයි කරගත්තා පස්සේ. ඔයගොල්ලෝ මේ වගේ I2C module එක use කරනවා නම් ඔයගොල්ලෝ මේ I2C module එක display එකට connect කරගන්න. solder කරගෙන මෙන්න මෙතන තියෙන ground pin එක Arduino board එකේ ground pin එකට VCC pin එක Arduino board එකේ 5 volt pin එකට SDA pin එක ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් analog 5 එකට SCL එක analog 4 එකට දාන්න පුළුවන් එහෙමත් නැත්නම් SDA SCL දෙක මෙන්න මෙතන තියෙන මෙන්න මේ SDA pin එකට මෙන්න මෙතන තියෙන SDA pin එක SCL pin එක මෙන්න මේ Arduino Uno board එකේ තියෙන මෙතන SCL pin එකටත් connect කරගන්න පුළුවන් I think මේ වගේ I2C module එකක් ඔයගොල්ලෝ use කරනවා නම් ඒකට අදාළ කෝඩ් එකක් මම වීඩියෝ එක පහළ description එකේ දාලා තියන්න
ඔයගොල්ලෝ I2C මොඩියුල් එක සෝල්ඩර් කරලා වැඩ කරන්නේ නැති වුණොත් ඒකට අදාළ ස්කෑනර් එකකුත් මම ෆයිල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයගොල්ලෝ ඒ ස්කෑනර් එකෙන් මේ I2C එකේ ඇඩ්‍රස් එක ස්කෑන් කරලා කෝඩ් එක දාගන්න. හරි ඉතින් මම මේ ප්‍රොජෙක්ට් එකට I2C මොඩියුල් එක යූස් කරන්නේ නැහැ. I2C මොඩියුල් එක ඔයගොල්ලෝ යූස් කරනවා නම් බාහිර ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. එතනින් කෝඩ් එක ඩයග්‍රෑම්ස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි අපි දැන් බලමු මෙන්න මේ පුල් අප් බටන් ටික කොහොමද ඩිජිටල් පින්ස් වලට කනෙක්ට් වෙන්නේ කියලා. I think අපි ඉස්සෙල්ලාම බටන්ස් වලට වයර්ස් තුනක් කනෙක්ට් කරගමු. හරි මේ තියෙන අපි ප්‍රිවියුස් බටන් එක, මේ තියෙන්නේ පෝස් එකයි ප්ලේ බටන් එක, මේ තියෙන්නේ නෙක්ස්ට් බටන් එක. මේ බටන් එක ක්ලික් කරගෙනම ඉන්නකොට වොලියුම් අප් වෙනවා. මේ බටන් එක ක්ලික් කරගෙන ඉන්නකොටම වොලියුම් ඩවුන් වෙනවා. I think පළවෙනිට තියෙන ප්‍රිවියුස් බටන් එක. ප්‍රිවියුස් බටන් එක Arduino board එකේ මෙන්න මෙතන තියෙන දෙවැනි පින් එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මැද තියෙන ප්ලේ බටන් එක ඒක තුන්වෙනි එකට. ඊට පස්සේ මේ තුන්වෙනිට තියෙන next බටන් එක Arduino board එකේ හතරවෙනි පින් එකට. I think අපි wire stick කනෙක්ට් කරගෙන ඉවරයි. දැන් මේ ඉතුරු වෙලා තියෙන බටන්ස් වල අනිත් පැත්තේ පින්ස් වලට අපි දෙන්න ඕන රින ග්‍රවුන්ඩ් පින් එක මේ බටන් ටිකට කනෙක්ට් කරගන්න ඕන. හරි ඉතින් ඒකට මම මේ බටන් වල තියෙන හැම පින් එකක්ම මෙන්න මෙතන තියෙන නිල් පාට ග්‍රවුන්ඩ් ලයින් එකට මම කනෙක්ට් කරගන්නවා. හරි දැන් අපි බටන්ස් වලට අදාළ වයර්ස් ටිකත් කනෙක්ට් කරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අපි කනෙක්ට් කරගන්න යන DF player මොඩියුල් එක. I think ඔයගොල්ලෝ මේ DF player මොඩියුල් එක ගැන දන්නේ නැත්නම් මම මේ DF player මොඩියුල් එක ගැන ටියුටෝරියල් එකක් කරා, full ටියුටෝරියල් එක. ඒ වීඩියෝ එක ලින්ක් එකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලලා ඉන්න. ඔයගොල්ලෝ මේ DF player මොඩියුල් එක ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලලා ඉන්න මේ වීඩියෝ එකට. ඒ වීඩියෝ එක මම ඩිස්ප්ලේ එකක් යූස් කරේ නැහැ. නිකම්ම බටන් තුනක් දාලා DF player එක පාවිච්චි කරේ. මේ වීඩියෝ එකේ මම ඩිස්ප්ලේ එකක් දාලා මේ මොඩියුල් එකේ තව USB port එක ගහන්න පුළුවන් pins දෙකක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. මගේ ෆස්ට් වීඩියෝ එකේ මම කියලා දුන්නේ නැහැ. මෙතන ස්පීකර් දානරින මම දුන්නා. ඒ වුණාට එතන ස්ටීරියෝ සවුන්ඩ් එකක් එන්නේ නැහැ. මොනෝ සවුන්ඩ් එකක් එන්නේ. ඒ නිසා ස්ටීරියෝ සවුන්ඩ් එකක් ගන්න pins දෙකක් මම හොයාගත්තා. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඒකටත් කියලා දෙනවා. හරි දැන් අපි DF player module එකේ pins ටික කනෙක්ට් කරගමු. හරි ඉතින් අපේ DF player module එකේ පළවෙනි pin එක VCC pin එක. ඒක මම මෙන්න මෙතන තියෙන මේ 5 volt line එකට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේදී දෙවැනියට තියෙන RX pin එක RX pin එකට මම ඔයගොල්ලන්ට කලින් වෙන්නපු මෙන්න මේ 1K resistor එක කනෙක්ට් කරගන්න ඕන. ඒ resistor එක මම මේ පැත්තේ VCC line එකට කනෙක්ට් කරගන්න.
ඊට පස්සදී ඔගොල්ලොන්ට මං කලින් වීඩියෝ එකදි කියලා දුන්නේ මෙන්න මේ ග්‍රවන්් පින් එකට දෙපැති තින පින්ස් දෙක තමයි ස්පීක එක ස්පීක දෙකේ දනරින දෙන්න කිව්වේ ඒත් එතන ස්පීක දෙක කනෙක් කරට පස්සදී එන්න මොනෝ සවුන්ඩය ස්ටීරිය සවුන්් එක එන්නේ මෙන්න මෙතන තියෙන තුන්වැනි හතරවෙනි පින්න එකයි පස්වෙනි පින්න එකයි තමයි ස්ටීරෝ සවුන්ඩයක් එන්නේ ඒ හතරවෙනි පින්නේ පස්වනි පින්න එකයි තමයි අපි ඇම්පෙට දෙන ඇම්පෙට දෙන්න පුළුවන් එහෙමනන්න හෙට්පෝන් එට දෙන හෙට්පෝන් ජක්කට ජැක් බේසේකට මේ සෝල්ඩ කරගන්න පුළුවන් ස්පීක දෙකට දෙනම් ස්පීක දෙකට මෙතන පින් දෙක දීලා අලිත් පින්නකට රින දෙන්න තියන්නේ අතින් අපි ස්පීක අවසාන කනෙක් කරගමු හරිතින් මන් දැන්වගොල්ත කතා නැන්නේ කලින් වීඩියෝගේද කතා නොකරපු දෙයක් ඒ තමයි මේ USB පෝට් එක කොහමද මේ DF play මොඩියුලත් එක්ක කනෙක් කරන්න කියලා ඔගොල්ලොන්ට මේ USB පෝට් කඩින් මිලදී ගන්න පුළුවන් අපිට මේකට පෙන්නයක් ගහලා ඒක මියසික්කේ වැඩික මේ මොඩුලේ රීඩ් කරන්න පුළුවන් මුලින්ම ගත්තොත් මෙන්න මෙතන තියෙන පළවෙනි පින් එක VCC දන පින් එක අර්තින් ඔගොලොන් මේ පේන පළවෙනි පින් එක තමයි VCC දන පින් එක අපිකට 5V වගේ කරන්ටයක් දෙන්න ඕන ඊට පස්සදි තියෙන්නේ දෙවනි පින්න එක මේක ඩේට රින පින්න එක මේකෙන් මේ පින්න එකයි තුමනි පින්න එක්ක තමයි ඩේට ටික කමියුනිකේෂන් වෙන්නේ පෙන්න එක තියෙන ඊට පස්ස මේ තුමනි පින්න එක ඩේට දන්න පින්න එක ඩේට දන්න පින්න එක ඊට පස්සදි මේ අවසාන පින්න එක ග්‍රවන්් පින්න එක මේ ග්‍රවන්් එකට විසි පින්න එකට 5V එක ග්‍රවන්් එක කනෙක් කරට පස්සද මේකට පව කෙනවා මේ මැද පින් එක DF play එක තියෙන DF play එක මේ දෙවනි පින් එක ඩේට රින පින් එක මේ තුන්වෙනි පින් එක ඩේට දන්න පින් එක ඊට පස්සේ අපි දැන් මේ USB port එකේ තියෙන ඩේට දන්න පින් රින පින් එක මෙන්න මෙතන තියෙන ඩේට දන්න පින් රින පින් එකට කනෙක් කරගන්න ඕන කනෙක් කරාට පස්සේදී අපිට පුළුවන් මේ බටන් වලින්ම මේ USB port එකේ ගහන පෙන් එක මියුසික් ටික රීඩ් කරන්න අදැන් අපි මේ USB පෝට් එකත් අපි බ්‍රෙඩ් බෝඩ් එකට කනෙක් කරගෙන ජම්ප් වයර්ස් ගහලා DF play මොඩියුලත් එක්ක කනෙක් කරගමු. අද මට මේ ප්‍රොජෙක්ට් එකට එක බ්‍රෙඩ් බෝඩ් එක මදි නිසා මම බ්‍රෙඩ් බෝඩ් දෙකක් කනෙක් කරගත්තා. හරි දැන් අපි මේක බ්‍රෙඩ් බෝඩ් එකට කනෙක් කරමු. I think අපි දැන් මෙතන තියෙන පළවෙනි පින් එක VCC පින් එක දෙවනි පින් එක ග්‍රවන්් පින් එක කනෙක් කරගෙන අපි දැන් මේකට පව එක දෙමු කලින් හය කරත්තු මෙන්න මේ ලයින් එකට VCC ලයින් එකයි ග්‍රවන්් ලයින් එකටයි අපි දැන් මේක පව එක කනෙක් කරගමු VCC ලයින් එක මෙතන කනෙක් කරගමු ඊට පස්සේ ග්‍රවන්් පින් එක මෙතනට කනෙක් කරමු හරි දැන් ඒකට USB port එකට පව එකක් දුන්නා ඊට පස්සේ තියෙන්නේ අපිට මේ USB port එක කමියුනිකේෂන් කරන data දාන පින් එකයි data රින පින් එකයි කනෙක්ට් කරගන්න. අපි දැන් මුලින්ම data රින පින් එක කනෙක්ට් කරමු. දැන් මේ USB port එකේ තියෙන දෙවනි පින් එක data රින පින් එක. ඒ data රින පින් එක කනෙක්ට් කරගන්න ඕන DF play module එකේ මෙන්න මේ පැත්තේ තියෙන pins වලින් දෙවනි පින් එකට. අදෙන් අපි ඒකත් කනෙක්ට් කරමු ඊට පස්සේදී USB port එකේ දැන් අනිත් පින් එක ඒක අපි කනෙක්ට් කරගන්න ඕන DF play module එකේ ඊට පහළ තියෙන පින් එකට ඒ කියන්නේ data දන පින් එක අදන USB port එකත් කනෙක්ට් කරගත්තා කනෙක්ෂන්ස් නම් මෙච්චර කරන්න තියෙන්නේ අපි දැන් බලමු මේකට ප්‍රෝග්‍රෑම් එක කොහොමද ලියන්න තියෙන්නේ කියලා හරි මේක තමයි අපි යූස් කරන කෝඩ් එක
මම මේ ෆයිල් එක Google Drive එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. දැන් මේ කෝඩ් ඕපන් කරගමු. මේ තියෙන අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකට යූස් කරන කෝඩ් එක පළවෙනිට මම මේක මේ ප්‍රෝග්‍රෑම් එකට රන් කරන්න මම මේක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා ලයිබ්‍රරි ටික. ඊට පස්සේ මම LCD එක liquid crystal LCD කියලා දාලා මම මෙතන දාවා LCD එක කනෙක්ට් කරලා තියෙන පින් ටික ඔයගොල්ලෝ වෙනත් පින් වලට කනෙක්ට් කරනවා නම් ඒ පින් ටික මෙතන P වලට දාන්න ඕන. එතකොට වැඩ කරනවා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා කමාන්ඩ් ටිකක්. ඒ කමාන්ඩ් ටික තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේදී ඩිස්ප්ලේ එකේ print වෙනවා icon ටිකක්. අන්නේ icon වලට අදාළ කමාන්ඩ් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මම software serial කියලා දාලා df player serial කියන එක මෙතන tx pin එක rx pin එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන දාගෙන තියෙනවා next button එක 4 වෙනි pin එකට, pause button එක 3 වෙනි pin එකට, previous button එක 2 වෙනි pin එකට digital. ඕගොල්ලෝ වෙනත් pin වලට icon නම් මෙතන pin ටික වෙනස් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට කිව්වොත් කලින් මම digital pin වලට නෙමෙයි මම LCD එක connect කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් digital pins වලට මේක connect කරගන්න. ඊට පස්සේ මම මේක volume එක set කරගෙන තියෙනවා 25ට මම දාලා තියෙන volume එක. ඒක දැන් තියෙන්නේ void setup එක. void setup එකේ මම lcd.begin කියලා 16:2 කියලා දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ 16:4 LCD display එක use කරනවා නම් මෙතන 16:4 කියලා දාගන්න. මම දැන් මේකට use කරන්නේ 16:2 එකක්. ඊට පස්සේ අපි මෙතන මම මෙතන pin mode එක දාලා තියන්නේ අපි දැන් මේකට use කරන button තුනේ pin mode ටික. ඊට පස්සේ මම මේක on වෙනකොටම print වෙන්න දාලා තියෙනවා mp3 player කියලා. ඊට කලින් මම මේකේ set cursor එක දාගෙන තියෙන්නේ තුන්වෙනි row එකේ පළවෙනි column එකේ මේ mp3 player කියන එක print වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ නම වුණා වෙනස් කරන්න. ඔයගොල්ලෝගේ නම වුණා දාන්න පුළුවන්. මම මේක උරියෙන් දෙනවා. දැන් තියෙන්නේ void loop එක. loop එකේ මේ ටික තමයි තියෙන්නේ. මේ ටිකෙන් කරන්නේ අපි දැන් ක්ලික් කරන බටන් එක මොකද්ද වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අපි play button එක ක්ලික් කරා කියලා play button එක ක්ලික් කරාම අපිට වෙන්න ඕන මොකක්ද කියලා දාන්න තියෙනවා. දැන් play button එක ක්ලික් කරායින් පස්සේ අපිට වෙන්න ඕන music එක play වෙන්න. ඒ විදිහට දාලා තියෙනවා මේක. ඊට පස්සේදී previous button එක පස්සේදී කලින් song එක play වෙන්න, next song එක play වෙන්න, video music එක pause කරන්න, override පස්සේදී volume එක up down වෙන්න දාලා තියෙනවා. ඊට පස්සේදී මම මෙතන code folding කරලා තියෙන්නේ. මෙතන මම දාගෙන තියෙන්නේ void play කියලා. ඒ කියන්නේ void play button එක ක්ලික් කරාට පස්සේදී මේ දාලා තියෙන මේ තියෙන්නේ play button එක ක්ලික් කරාට පස්සේදී print වෙන්න ඕන icon එක command එක. ඊට පස්සේදී මම LCD එක clear කරලා තුන්වෙනි row එකේ පළවෙනි column එකේ mp3 player කියලා print වෙන්න දාලා තියෙනවා. ඊට පස්සේදී මම set cursor එකක් දාගෙන තියෙනවා පළවෙනි row එකේ දෙවෙනි column එකේ play කියලා print වෙන්න. ඒ කියන්නේ මේ play කියන button එක click කරාට පස්සේදී
මෙන්න මෙතන ප්ලේ කියලා ඩිස්ප්ලේ එකේ මෙතන print වෙන්න දාලා තියෙනවා. ඊට පස්සේ ඒක මම print කරලා ඉවරලා තප්පරයක ඩිලේ එකක් තියලා LCD එක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරනවා. සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා හතරවෙනි තුන්වෙනි රෝ එකේ පළවෙනි කොලම් එකේ MP3 player කියලා ආයිමත් මම print කරනවා. ඒක print වෙද්දිම මම set cursor එක දාලා delay එකක් දාන්න නැතුව set cursor එක දාලා හයවෙනි රෝ එකේ දෙවෙනි කොලම් එකේ play කියලා ආයිමත් print වෙන්න දාලා දෙනවා. ඒ කියන්නේ අපි දැන් බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරනාට පස්සේ ක්ලික් කරායින් පස්සේදී LCD එක සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා උඩින්ම වැටෙනවා MP3 player කියලා. MP3 player කියලා වැටිලා අපි ඔබන බටන් එකේ icon එක මුල්ලෙන් වැටෙනවා. print වෙලා ඊට පස්සේදී ඒ ඔබන බටන් එකේ නම වැටෙනවා play කියලා. play කියලා වැටිලා ඊට පස්සේදී මම සම්පූර්ණයෙන්ම LCD display clear කරනවා. display clear කරලා ඉවර වෙලා ඊට පස්සේදී මම උඩින්ම print කරනවා MP3 player කියලා. ඊට පස්සේ ඒක print වෙද්දිම මම දාලා දිනවා play කියලා. ඊට පස්සේදී ඒ කියන්නේ අපි play button එක click කරලා සින්දුව play වෙනවා කියලා පේන්න තමයි මේ play කියන වචනේ දැම්මේ මෙතන. ඊට පස්සේ මම delay එකක් දාලා මේ තියන්නේ ඔයගොල්ලෝ මේ තියන්නේ අර අනිත් බටන් වලට මේ විදිහටම කරලා තියෙන කමාන්ඩ්ස් දාලා LCD display clear කරලා අර විදිහටම MP3 player කියලා වැටලා දැන් මේ බටන් එක ක්ලික් කරාට පස්සේ දෙන්න ඕන pause කියලා තමයි LCD display එක print වෙනවා. මම කලින් එකේ දාලා තිබුණ play කියලා දැන් pause බටන් එක ක්ලික් කරාට පස්සේ pause කියලා වැටෙන්න තමයි දාලා තියෙනවා. ඊට පස්සේ pause වුණාට පස්සේ LCD clear කරලා අර කලින් විදිහටම MP3 player කියලා වැටලා ඒක වැටෙද්දිම pause කියලා වැටෙන්න දාලා තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ මියුසික් එක ප්ලේ වෙන්නේ නැහැ කියලා දැනගන්න තමයි pause කියලා දාලා තියෙන්නේ. මම මේක ෆෝල්ඩර් මේකලා දැන් තියෙන්නේ next button එක. next button එක ක්ලික් කරාට පස්සේදී මෙන්න මේ තියෙන command එකෙන් display එකේ අයිනේ print වෙනවා. next button එක ක්ලික් කරාට පස්සේදී එන icon එක. අන්නේ icon එක command එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේදී ඒක කලින් විදියටම උඩින්ම MP3 player කියලා දාලා මම මෙතන next button එක දාලා තින්නේ නම. ඊට පස්සේ ඒක මම සම්පූර්ණයෙන්ම clear කරලා ආයෙමත් MP3 player කියලා දාලා සින්දුව play වෙනවද කියලා බලන්න මම මෙතන දාලා play කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ previews button එක. ඒකත් අර විදියටමයි මම මෙතන previews කියලා දාගත්තා. ඉන්නේ වොලියුම් අප් එක ඔයගොල්ලන්ට පුළුවන් මේ බටන් වලින්ම වොලියුම් එක අප් ඩවුන් කරන්න. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ප්‍රිවියුස් බටන් එක ටික වෙලා ක්ලික් කරගෙනම ඉන්නකොට වොලියුම් ඩවුන් එක වොලියුම් ඩවුන් වෙනවා. ඩවුන් වෙනවා කියලා ඩිස්ප්ලේ එකේ print වෙනවා. ඒ විදිහට වොලියුම් අප් ඩවුන් එකත් මම මෙතන අදලා තියෙනවා. කෝඩ් එක නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. හරි දැන් අපි මේක අපේ Arduino board එකට අප්ලෝඩ් කරලා බලමු. මුලින්ම tools වලට ගිහිල්ලා මෙතන board එක select කරන්න. ඊට පස්සේ port එක select කරන්න. හරි ඒ දෙකම select කරාට පස්සේ upload කරන්න. හරි දැන් ඔයගොල්ලෝ දැක්කා මෙතන කිසිම error එකක් ආවේ නැහැ. කෝඩ් එක Arduino board එකට අප්ලෝඩ් වුණා. දැන් බලමු අපි මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඉතින් දැන් අපි අපේ Arduino board එකට කෝඩ් එක අප්ලෝඩ් කරලා තින්නේ. හරි කෝඩ් එක අප්ලෝඩ් කරලා
මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේන විදියට DSplay module එකේ අපි ස්පීකර් එක හයි කරන්න ඕන පීන්ස් වලට ස්පීකර් හයි කරගන්න. ඊට පස්සේදී ස්පීකර් හයි කරගත්තට පස්සේදී මම දැන් මෙතනට පෙන් එකක් ගහලා දිනවා. ඔයගොල්ලන්ට පෙන් එකක් හරි එහෙමත් නැත්නම් ඔයගේ SD කාඩ් එකක් උනත් යූස් කරන්න පුළුවන්. ඒ දෙකම රීඩ් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. හරි දැන් අපි අපේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් වලට දාන මියුසික් එක මම ප්ලේ කරන්න. මම දැන් මේ පෝස්ට් කරලා තියෙන්නේ. මම දැන් මේ ප්ලේ කරන්න. මේ ප්ලේ බටන් එක. හරි ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවා බෑග්ග්‍රවුන්ඩ් ටෝන් එක. හරි දැන් මම මේක පෝස්ට් කරගන්න. හරි දැන් මම මේක පෝස්ට් කරගත්තා. මම දැන් මේක ප්‍රිවියුස් කරන්න. ඒ කියන්නේ කලින් වීඩියෝ එක කලින් මියුසික් එකක් දාන්න. හරි ඉතින් මේ විදියට අපිට මියුසික් ටික ප්‍රිවියුස් කරන්න පුළුවන්, නෙක්ස්ට් කරන්න පුළුවන්, පෝස්ට් කරන්න පුළුවන්. මේක මේ බටන් එක ක්ලික් කරගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ එකේ පේන වොලියුම් ඩවුන් කියලා. එතකොට වොලියුම් එක අඩු වෙනවා. හැබැයි වොලියුම් එක 100%ක් නම් අඩු වෙන්නේ නැහැ. 100%ක් අඩු කරන්න නම් ඔයගොල්ලන්ට වොලියුම් කන්ට්‍රෝල් එකක් දාගන්න පුළුවන්. අර්ථින් දැන් මම මේකේ මියුසික් ප්ලේ කරන්නේ මගේ පෙන් එකෙන්. මම දැන් පෙන් එක ගලවන්නම්. ගලවලා SD කාඩ් එක ගන්න. අදින් දැන් SD කාඩ් එක ගලවන්න. SD කාඩ් එක ගහලා තියෙන්නේ. දැන් ඒකෙත් මියුසික් එක ප්ලේ කරමු. මම නෙක්ස්ට් එක ක්ලික් කරන්න. හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට ඇහෙනවා බෑග්ග්‍රවුන්ඩ් ටෝන් එකක්. තව දෙයක් කියන්න ඕන මේ DSplay module එකේ මෙතන මේ LED එක පත්තු වෙලාම තියෙනවා නම් විතරයි මියුසික් එක ප්ලේ වෙන්නේ. LED ඕෆ් වුණා කියන්නේ මියුසික් එක ප්ලේ වෙන්නේ නැහැ කියන එක. හරි ඉතින් මේ ප්‍රොජෙක්ට් එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් වීඩියෝ එක පහළ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න. පහළ තියෙන රතු පාට බටන් එක click කරලා මේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරන්න. හරි ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.